You all welcome to the English Cafe. Today we are going to talk about something important that you never learn. හරි අද අපි ඉගෙන ගන්නේ ඔයගොල්ලෝ මීට කලින් ඉගෙන ගත්ත නැති ලෙසන් එකක් වෙන්න පුළුවන්. ඇත්තටම අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ කොහොමද ඩබල් වවල් ලෙටර් එකක් ආවොත් ශබ්දයක් හැදෙන්නේ කියන එක. හරි වැඩි වෙලාවක් ගන්න නැතුව වීඩියෝ එකට ගියොත් එහෙම අපි වවල් ලෙසන් එකේදී ඉගෙන ගත්තා ඊ කියන ශබ්දය. ඊ කියන ශබ්දයට ඊ කියන අකුර භාවිතා වෙනවා. එතකොට ඒකෙන් අපි වචන ගොඩනගනවා. අපි එකෙන් උදාහරණත් ඉගෙන ගත්තා. අපි අද ඩබල් වවල් ලෙටර් කන්සෙප්ට් එකෙන් කතා කරනවා කොහොමද මේ වවල් අකුරු දෙකක් එකට එකතු වුණාට පස්සේ වවල් අකුරු දෙකක් එකට එකතු වුණාට පස්සේ කොහොමද මේ ඊ කියන ශබ්දය හැදෙන්නේ කියන එක. ඔයාලට මම අවස්ථා හතරකදී කොහොමද මේ ඊ කියන ශබ්දය එන්නේ කියන එක කියලා දෙනවා. පළවෙනියටම අපිට ඊ කියන ශබ්දය ගන්න පුළුවන් ඩබල් ඊ ආවොත්. ඩබල් ඊ කියන අකුරු දෙක ආවොත් එහෙම, ඒ කියන්නේ ඊ අකුරු දෙකක් ආවොත් එහෙම අපිට ඒක ඊ කියන ශබ්දයක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඊ අකුරයි ඒ අකුරයි. ඊ අකුරත් එක්ක ඒ අකුර ආවොත් අපිට එතනදී ඊ කියන ශබ්දයක් තමයි ගොඩ නැගෙන්නේ. ඊට පස්සේ මම එනවා අයි අකුර සහ ඊ අකුර. අයි අකුර සහ ඊ අකුර ආවත් අපිට ඊ කියන ශබ්දයක් ගොඩනගා ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිම අවස්ථාව තමයි ඊ සහ අයි. කලින් කතා කරේ අපි අයි සහ ඊ, දැන් කතා කරන්නේ අපි ඊ සහ අයි කියන අකුරු දෙක. හරි. මම හිතනවා ඔයගලන්ට අයිඩියා එකක් ඇති කොහොමද මේ ඊ කියන ශබ්දය එන්නේ කියලා. දැන් අපි එකින් එක බලමු මොනවද උදාහරණ කියලා. අපි අපේ පළවෙනි අවස්ථාවට යමු. පළවෙනි අවස්ථාවේදී අපි කතා කරේ ඩබල් ඊ ආවොත් එහෙම කොහොමද මේ ඊ කියන ශබ්දය හැදෙන්නේ කියන. අපි දැන් ඒකට උදාහරණත් එක්ක බලමු. පළවෙනි උදාහරණ තමයි green. green, tree, tree. තුන්වෙනි උදාහරණ තමයි street, street. හරි. ඒ විදිහට අපිට ඩබල් ඊ ආවට පස්සේ මේ ඊ කියන ශබ්දය අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙවෙනි අවස්ථාව තමයි කතා කරපු ඊ සහ ඒ. ඊ සහ ඒ. ඊ සහ ඒ කියන අවස්ථාවේදී අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් see, see. ඊට පස්සේ eat. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් clean, clean. මේ වචන තුන අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මම එනවා I සහ E. I සහ E වලට අපිට ගන්න පුළුවන් field, field, thief, peace. මේ වගේ වචන අපිට මේ I සහ E වලට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ අන්තිම අවස්ථාව තමයි E සහ I. E සහ I වලට අපිට ගන්න පුළුවන් receive, receive, ceiling, ceiling කියන වචන අපිට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි එනවා අපේ next double vowel letter pattern එකට. ඒ තමයි double O. O අකුරු දෙකක් ආවොත් මොන වගේ ශබ්දයක් දෙන්නේ කියන එක තමයි අපි දැන් මෙතනදී කතා කරන්නේ. double O ආවොත්, ඒ කියන්නේ O අකුරු දෙකක් ආවොත් අපිට එන්නේ ඌ කියන ශබ්දයක්. ඌ. හරි. පළවෙනි එතකොට උදාහරණ තමයි moon, moon. දෙවෙනි උදාහරණ තමයි school, school. හරි. මම හිතනවා ඔයගලන්ට මේ ඩබල් O කියන ලෙටර් එකේ ඇත්තටම අපිට එන සවුන්ඩ් එක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති. ඩබල් O කියලා ආවට පස්සේ ඌ කියන ශබ්දයක් තමයි එන්නේ. දැන් මම එනවා O සහ A. O සහ A. මෙතන මේ O සහ A වලින් ගොඩක් වෙලාවට O කියන ශබ්දයක් තමයි එන්නේ. O. boat, coat, එහෙම නැත්නම් road. ඊට පස්සේ මම එනවා අපේ ෆයිනල් ඩබල් වවල් පැටර්න් එකට. ඒ තමයි A සහ I. A සහ I කියන මේ අකුරු දෙක එකතු වුණාට පස්සේ අපිට එන ශබ්දය තමයි A. උදාහරණ විදියට rain, train, plane කියන වචන අපිට ගන්න පුළුවන්. හරි. අපි මේ වවල් සහ කොන්සනන්ට් ගැන කතා කරපු වීඩියෝ මාලාවේ සම්පූර්ණයෙන්ම අපි A to Z හැම දෙයක්ම වගේ කතා කරා. මොනවද මේ වවල් ලෙටර් එකකට එන ශබ්ද, මොනවද මේ කොන්සනන්ට් ලෙටර් එකකට එන ශබ්ද, කොයි වගේ වෙලාවකද මේ කොන්සනන්ට් ලෙටර් එකක් වවල් සවුන්ඩ් එකක් විදිහට අපිට හම්බ වෙන්නේ, එහෙම නැත්නම් වවල් ලෙටර් එකක් කොහොමද මේ කොන්සනන්ට් සවුන්ඩ් එකක් විදිහට හම්බ වෙන්නේ, ඩබල් ලෙටර් එකක් ආවොත් එහෙම මොන වගේ ශබ්දයක්ද එන්නේ. මේ විදිහට අපි කතා කරන්න ඕන හැම දෙයක්ම වගේ මේ වීඩියෝ සීරීස් එකෙන් කතා කරා. ඉස්සරහටත් වීඩියෝ මාලාවත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලට වැදගත් වෙන, ඔයාලට වටිනා කියන ගොඩක් දේවල් අපේ YouTube channel එකේ එහෙම නැත්නම් Facebook පිටුව ඔස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් thank you for watching.